පෙළපොත් දැන් 1/6 10 මේ වෙනකොට මොඩියුල ක්‍රමයට අලුත් ක්‍රමයට නව ප්‍රතිසංස්කරණයට තියෙන පන්ති 3 2025 ජනවාරි. ඒ සඳහා අලුතෙන් පොත් නිර්මාණය කළා තියෙනවා. ඒතර දැන් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඉන්නේ අපි ඒකත් 1/6 10 පටන් ගන්නකොට ජනවාරි මාසෙ මැද පොත් ටික බෙදා හරින්න සූදානම්. මේ වෙනකොට පෞද්ගලික අංශයට මුද්‍රණය කරන අපි 60ක් දුන්නා. ඒ පොත් ප්‍රමාණය 246ක් පිටපත් ගන්න මිලියන 10ක්. මේ මොඩියුලයක් සාමාන්‍යයෙන් එළි දක්වද්දී මෙතෙක් ක්‍රියාත්මක වුණු ක්‍රියාදාමයක් තියෙනවද? අපි කියන්නේ ප්‍රොසීඩිය එකක් තියෙනවද? අපි මොඩියුලේ කියන එක ප්‍රථම වරට එළි දක්වන්නේ මේ ප්‍රතිසංස්කරණයත් එක්ක. හැබැයි මෙතෙක් තිබ්බ පෙළපොත තිබ්බේ. ඒකට මේ පෙළපොත කියන එකට අපිට හොඳ යාන්ත්‍රණයක් හැදිලා තිබ්බා. විශේෂයෙන් අපි දන්නවා ජාතික අධ්‍යාපන කමිෂන් සභාව අධ්‍යාපන ප්‍රතිපත්තිය එළි දැක්වට පස්සේ ජාතික අධ්‍යාපන ආයතනයේ විෂයමාලා කොහොමද සකස් වෙන්න ඕනේ කියන එක උන් සකස් කරන විෂයමාලාව, ඒ වගේම ගුරු මාර්ගෝපදේශය මේවා සකස් කළාට පස්සේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විධිමත් ආයතනයක් විදිහට ස්ථාපනය වෙලා තියෙනවා මේ පෙළපොත් සම්බන්ධයෙන්. ඒකට ඔවුන්ට මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ විෂයමාලාව ආවට පස්සේ ඔවුන් එතන ඉන්න විශේෂඥ කණ්ඩායමක්, විශේෂයෙන් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්, ඔවුන් දීපව්‍යාප්ත සේවාවක විධායක නිලධාරීන් විදිහට එක එක විෂයට අනුව ස්ථාපනය වෙච්ච නිලධාරීන් ඔවුන් විශේෂයෙන් උදාහරණයක් විදිහට විද්‍යා විෂය ගත්තොත් ඒ විද්‍යා විෂයට අදාළ ඒ ක්ෂේත්‍රයන්ගේ ජීව විද්‍යාවට, භෞතික විද්‍යාවට, ඒ වගේම රසායන විද්‍යාවට මේවට වෙනම නිලධාරීන් ඉන්නවා. එතන ඔවුන් සියලු දෙනා එකතු වෙලා මොනවද අපි 6 ඉඳලා 11 ශ්‍රේණියට ගත්තොත් මොන ඒ ශ්‍රේණි වලට මොනවද ඇතුළත් විය යුත්තේ කියන එක පිළිබඳව ඔවුන්ගේ කතිකාවතක් යනවා. ඊට පස්සේ මේ සඳහා පෙළපොත ලියන්න සුදුස්සන් අපි අයදුම්පත් කැඳවලා ඔවුන් අතරින් සම්මුඛ පරීක්ෂණයක් තියලා මේ කණ්ඩායම තෝරගන්නවා. ඒ කොන්ත්‍රාත් පදනම මතද ඒ අය? එතෙන්දී අපි ඔවුන් ස්ථීර සේවකයන් විදිහට ගන්නේ නැහැ. විශේෂයෙන් ගුරුවරු, ගුරු උපදේශකවරු, ඒ වගේම අපේ විෂය අධ්‍යක්ෂකවරු මේ අයගෙන් සමන්විත කණ්ඩායමක් තමයි අපි මේ මොඩියුල් මේ පෙළපොත සඳහා මේ කතෘවරු විදිහට ගන්නෙ. ඒ වගේම තමයි එතන ඉන්නවා වෙනම ස්ටාෆ් එකක් මේ පෙළපොත ටයිප් සෙටින් කරන තැන ඉඳලා මේ සමස්තය සකස් කිරීම සඳහා විශේෂඥ කණ්ඩායමක්. එතෙන්දිත් අපි දැන් ගණිතය සඳහා ටයිප් සෙටින් කරන්නේ වෙනම කණ්ඩායමක්. ඒක විද්‍යාවට වෙනම කණ්ඩායමක්. මොකද ඒකට අදාළ නිපුණතාවය තියෙන අයගෙන් සකස් වෙච්ච කණ්ඩායම් තමයි අපේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ඇතුලේ සිටියේ. හැබැයි මේ අවස්ථාවේදී අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය උනේ සකස් කරපු මොඩියුලේ මුද්‍රණය කරලා ගැනීම පමණයි. ඉතින් ඒ නිසා ප්‍රෙස් එකේ වැඩේ විතරයි කරේ. ප්‍රෙස් එකේ වැඩේ විතරයි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් උනේ. ඉතින් මේ එළියට එන අර්බුද මේ ගැටලු විදියට මතුවෙන්නේ ඒ අපි කාලයක් තිස්සේ පවත්වාගෙන යාන්ත්‍රණයෙන් එහාට මෙහාට ගිහින් මේ ප්‍රසංස්කරණ ක්‍රියාත්මක වීම හරහා. ඉතින් මේවා නිවැරදි කරගන්න පුළුවන් දේවල්. මොකද අපි දන්නවා විශේෂයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ මේ අවස්ථාවේදී බාරගත්ත මේ මොඩියුල් ලියන කාරණාව. එතෙන්දී අපි දැකපු දෙයක් තමයි ඔවුන් ළඟ මේ විශේෂඥ කණ්ඩායම ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ සඳහා ගුරුවරුන්ගෙන් తాවකාලිකව වසර 2කට වගේ කොන්ත්‍රාත් කාලයකට බඳවාගත් කණ්ඩායමක් තමයි මේ පෙළපොත්වල වගකීම දරුවේ. මේකත් එක ගැටලුවක් වුණා. මේ අඩුපාඩු අප දකින අපි කතා කරන අඩුපාඩු එළියට එන්න.